Gmail address එකක් නිවැරදිව කොහොමද සකස් කරගන්නේ ඒ වගේම හදපු Gmail address එකක් නිවැරදිව delete කරගන්නේ කොහොමද කියලා දෙන්නයි අද මේ හරහා උත්සාහ ගන්නේ. ඔයා අලුතින් ෆෝන් එකක් ගත්තොත් එහෙම නැත්නම් නොඑක අවස්ථාවලදී අන්තර්ජාලය හරහා ගනුදෙනු කරද්දී භාවිතා කරද්දී ඒ වගේම දවසින් දවස දියුණු වෙන තාක්ෂණික ලෝකයේ හරහා ඉදිරියට යනකොට ඒ වගේම අද වෙනට සියලුම කටයුතු ඔන්ලයින් හරහා කරගන්න පුළුවන් තත්ත්වයට පත්වමින් පවතින මොහොතක මේ වගේ Gmail address එක අවශ්‍යතාවය ඔයාලට තදින්ම දැනෙනවා. ඒ වගේ මගේ මේ channel එක හරහා මීට කලින් අරගෙන ආපු content video වල Gmail ලිපිනයන් ඔස්සේ සිදු කරන ගනුදෙනු පිළිබඳව මම ඔයාලට කියලා දෙන්න නිසා මේ වගේ වීඩියෝ එකක අවශ්‍යතාවය ඔයාලට දැනලා ඇති. එහෙනම් සුපුරුදු ලෙන්ගතුකමින් මේ වීඩියෝ සමග දිගටම රැඳෙන්න කියන ගමන් මේ වීඩියෝ බලන ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් අපි යමු අපේ වීඩියෝවට. මේ Gmail address එක හදනකොට එහි ආරම්භය ක්‍රම තුනක් හරහා ඔයාලට මම කියලා දෙන්නම්. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා මේ Gmail address එක හදන්න පටන් ගන්න කියලා මතක් කරනවා. එතකොට මෙහි ආරම්භය සඳහා ලේසිම ක්‍රමය හරහා ඔයාලට Gmail ලිපිනය හදා ගන්න හැකියාවක් තියෙනවා. පළවෙනි ක්‍රමයේ විදිහට ඔයා මුලින්ම ඔයාගේ web browser එක open කරගන්න. Chrome browser එකක් වගේ open කරගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Chrome browser එක හරහා ඔයාලට මේ සකස් කරගැනීම හැකියාව තියෙනවා. ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන එහි සර්ච් බාර් එකේ ටයිප් කරන්න create a new Gmail account කියලා. ඒ විදිහට ටයිප් කරාට පස්සේ ඔයාලට මේ වගේ search result එකක් බලා ගන්න පුළුවන්. එතනින් පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් create a Google account Android කියලා තියෙනවා. එතන ක්ලික් කරගන්න. එහෙම ක්ලික් කරගත්තා පස්සේ මේ වගේ search result එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතන පහළින් තියෙන නිල් පාටින් for myself සහ to manage a business කියලා. ඒකයි ඔයාගේ පුද්ගලික භාවිතයට සහ ව්‍යාපාරික කටයුතු වලට මේ හරහා Gmail account සකස් කරගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතනදී ක්ලික් කරන්නේ for myself කියන එක. ඒ කියන්නේ මගේ private ඒ කියන්නේ පුද්ගලික භාවිතයට තමයි මම Gmail address එක සකස් කරගන්නේ. ඔයා ව්‍යාපාරික කටයුත්තකට Gmail address එකක් use කරන්න මේ Gmail address හදනවා නම් ඔයාලට to manage business කියන හරහා ඔයාට Gmail account එකක් හදාගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් for myself කියන තැන ක්ලික් කරගන්නවා. එහෙම ක්ලික් කරගත්තට පස්සේ මේ වගේ search result එකක් තමයි ඔයාලට එන්නේ. මෙතනදී ඔයාගේ phone එකේ තියෙන Gmail account සියල්ලම පෙන්නනවා. මම මෙතන Gmail account ගොඩක් හදලා තියෙනවා. ඊට පහළින්ම ඔයාලට බලා ගන්න පුළුවන් add account to device කියලා. එතන ක්ලික් කරගන්න. අලුතෙන්ම Gmail address එකක් හදන්න. මේ විදිහට සකස් කරගද්දී ඔයාගේ password එක ඉල්ලලා ඔයාගේ phone එකේ තියෙන password එක type කරලා phone එකේ unlock කරගන්න. phone එක unlock කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට නැවතත් process වෙලා check වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. Gmail address සකස් කර ගැනීම සඳහා වන මූලික අදියරට එනවා. මෙන්න මේ විදිහට මේ මූලික අදියර වලට බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තියෙනවා create account කියලා. මෙතන create account කියන දේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම පුද්ගලික භාවිතය සඳහා වගේම ව්‍යාපාරික කටයුතු සඳහා business Gmail address එක සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා. හරියාලුනේ මම මේ දැන් කියලා දුන්නේ Gmail ලිපිනයක් හදාගන්න අවශ්‍ය වෙන මූලික පියවර ආරම්භ කරන්න හැකි පළවෙනි ක්‍රමය. දැන් මම ඊළඟට කියලා දෙන්න යන්නේ දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයටදී ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න එක. වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පස උඩ කෙරවලේ තියෙන ප්‍රොෆයිල් සලකුණ. එතන ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail ලිපිනය සමග arrow mark එකක් තියෙනවා. එතන ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම Gmail address බලා ගන්න පුළුවන්. එතනට පහළට ඔයාලට බලාගෙන යන්න පුළුවන් add another account කියලා තියෙනවා. එතන ක්ලික් කරගන්න. add another account කියන දේ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතනදී මීට කලින් සිදු වුණා වගේම process වෙලා check වෙලා නැවතත් Gmail account එක සකස් කර ගැනීම සඳහා වන මූලික අදියරට එනවා. මෙතනදීත් ඔයාගේ ෆෝන් එකේ තියෙන ෆෝන් පාස්වර්ඩ් එක ඉල්ලයි. එතනදී ඔයාගේ ෆෝන් පාස්වර්ඩ් එක දීලා අන්ලොක් කරගන්න. අන්ලොක් කරගත්තට පස්සේ නැවතත් මේ විදිහට Gmail address එක සකස් කර ගැනීම සඳහා මූලික අදියරට එනවා. මේ දෙවෙනි ක්‍රමයේ යටතේ Gmail address එක සකස් කරන විදිහ. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ තුන්වෙනි ක්‍රමයේ යටතේ කොහොමද Gmail address එක සකස් කරගන්නේ කියලා. තුන්වෙනි ක්‍රමයේ යටතේ Gmail address එක සකස් කර ගැනීම සඳහා ඔයාගේ ෆෝන් එකේ තියෙන setting කියන icon එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් Google service කියලා තියෙනවා. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන Gmail address එක සමග ඉදිරියෙන් arrow mark එකක් තියෙනවා. එතන ක්ලික් කරගන්න.
ඒ ඇරෝ මාක් එක ක්ලික් කරගත්තට පස්සේ නැවතත් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් වගේම පහලින් තියෙනවා add another account කියලා. එතන ක්ලික් කරගන්න. එතන ක්ලික් කරලා ගිහිල්ලා ඔයාලට නැවතත් Gmail address එක සකස් කර ගැනීම සඳහා වන මූලික අදියරට එන්න පුළුවන්. මේ මම කියලා දුන්න ක්‍රම තුනෙන් ඔයාලට ලේසිම ක්‍රමය තෝරගන්න ඔයාගේ Gmail address එක සකස් කර ගැනීම සඳහා මේ ක්‍රම තුනම භාවිතා කරාට එකම ක්‍රමයට තමයි Gmail address එක සකස් කරගන්න තියෙන්නේ. මම දැන් මගේ ක්‍රමය හරහා මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද Gmail address එක සකස් කරගන්නේ කියලා. මම මුලින්ම මගේ web browser එක open කරගන්නවා. web browser එක open කරගෙන දකුණු පාර්ශ්ව උඩ කරවල තියෙන profile සලකුණ click කරනවා. click කරාට පස්සේ බලා ගන්න පුළුවන් phone එකේ තියෙන email address එක. එතන ඉදිරියෙන් තියෙන arrow mark එකක් එතන click කරගන්නවා. ඒ click කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මගේ phone එකේ තියෙන email address සියල්ලම ඊට පහලින් තියෙන add another account කියලා. එතන ක්ලික් කරගන්නවා. ඒ ක්ලික් කරාට පස්සේ අර කලින් වගේම ෆෝන් එකේ පාස්වර්ඩ් එක ඉල්ලනවා. ෆෝන් එකේ පාස්වර්ඩ් එක ලබා දුන්නාට පස්සේ ප්‍රොසෙස් වෙලා චෙක් වෙලා නැවතත් Gmail address එක සඳහා වන සකස් කර ගැනීම සඳහා වන මූලික අදියරට එනවා. මම එතන ඉඳලා කොහොමද මේ Gmail address එක සකස් කරගන්නේ මම කියලා ඔයාලට කියලා දෙන්නම්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් create account කියලා තියෙනවා. මම එතන ක්ලික් කරගන්නවා. ඒ create account කියන තැන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් for my personal use කියලා තියෙනවා. ඒ වගේම for work or my business කියලා තියෙනවා. මෙතනදී මම personal account එකක් තමයි සකස් කරගන්නේ. මෙතනදී මුලින්ම අහලා තියෙනවා first name සහ surname කියලා. මෙතනදී ඔයාගේ නමේ කොටස් දෙකක් තියෙනවා නම් ඒ කොටස් දෙක මේ කොටු දෙකේ සඳහන් කරගන්න පුළුවන්. මම මෙතනදී මගේ නම සඳහන් කරගන්නවා. සඳහන් කරගෙන next කියන තැන ක්ලික් කරගන්නවා. ඒ ක්ලික් කරගත්තට පස්සේ birthday එක සහ gender එක අහනවා. ඒ කියන්නේ මගේ උපන්දිනය සහ ස්ත්‍රී පුරුෂ භාවය අහනවා. මම ඒ අදාළ ෆොටෝ ක්ලික් කරලා මගේ උපන්දිනය සහ gender එක සිලෙක්ට් කරගන්නවා. ඒ විදිහට ඒ අදාළ ෆිල් කරන්න තියෙන දේවල් ෆිල් කරලා ඉවරලා ඒ කියන්නේ උපන්දිනය සහ gender එක ෆිල් කරලා ඉවරලා මම next කියන තැන ක්ලික් කරගන්නවා. next කියන තැන ක්ලික් කරාට පස්සේ මට බලා ගන්න පුළුවන් වෙනවා Google එකෙන්ම මට email address එකක් suggest කරලා පෙන්නලා තියෙනවා. මේ email address දෙක කැමති නම් භාවිතා කරන්නත් පුළුවන්. නැත්නම් මටම කියලා email address එකක් අර පහළම තියෙන create your own Gmail address කියන තැන ටික් මාක් එකක් දාලා next දුන්නාට පස්සේ මටම කියලා මගේ නමක් හරි මොකක් හරි මම කැමති නමක් දාලා මෙතනින් Gmail address එක සකස් කර ගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතන මම Gmail address සකස් කරගන්නවා. අර Google එකෙන් දීලා තියෙන සජෙස්ට් කරලා තියෙන email address දෙක ගන්නෙ නැහැ. මට පහසු කියලා හිතන නම්බර් එකක් දාලා මම Gmail address සකස් කරගන්නවා. ඒ කියන්නේ ඔයාගේ නම දාන්න ඊට පස්සේ ඉලක්කමක් අනිවාර්යයෙන්ම මෙතනට දාන්න ඕනේ. ඒ ඉලක්කම දාලා තමයි සකස් කරගන්න ඕනේ ඔයාගේ Gmail address එක. නම් විතරක් තියන්න එපා. අංකයකුත් අනිවාර්යයෙන්ම දාන්න. අංකයක් අවශ්‍යම කියලා එකක් නැහැ. දැම්මොත් හොඳයි. දාලා next ක්ලික් කරනවා. ඊට පස්සේ ඕන්නම් ඔයාට පුළුවන් Google එකෙන්ම ලබා දෙන password එකක් use කරන්න මෙතෙන්ට. මෙතන ඔයාට බලා ගන්න පුළුවන් suggest strong password කියලා තියෙනවා. එතන ක්ලික් කරලා ගිහලා Google එකෙන් දෙන password එක භාවිතා කරන්නත් පුළුවන්. මෙතන save password කියන තැන ක්ලික් කරලා ඔයාට username එකක් දීලා එහෙම නැත්නම් ඔයාට මතක හිතන password එකක් මෙතෙන්ට දෙන්න පුළුවන්. මම මෙතන Google එකෙන් දීලා තියෙන password එක අයින් කරලා මම කියලා මම මතක හිටින password එක මෙතනට සඳහන් කරගන්නවා. සඳහන් කරලා next කියන තැන ක්ලික් කරගන්නවා. next කියන තැන ක්ලික් කරාට පස්සේ මට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මම ලබා දුන්නු Gmail address එක පෙන්නනවා. ඊට පහලින් තියෙන නැවතත් next කියලා. එතන next කියන තැන ක්ලික් කරගන්න නැවත වතාවක්. ඒ next කියන තැන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Google ලගේ privacy and terms ඒ කියන්නේ නීති රීති වලට එකඟ වෙන්න කියලා තියෙනවා. ඔයා පහළටම යන්න. පහළටම ගිහලා I agree කියන තැන ක්ලික් කරගන්න. I agree කියන තැනට ක්ලික් කරගත්තට පස්සේ ඔයාට සාර්ථකව ඔයාගේ Gmail address එක සකස් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට I agree කියන තැන ක්ලික් කරලා ඊට පස්සේ පොඩි වෙලාවක් ගිහිල්ලා ඔයාගේ Gmail address සකස් වෙනවා. මේ විදිහට Gmail address සකස් වුණාට පස්සේ ඔයාට පොඩි වෙලාවක් ඒ Gmail address එක ඔයාගේ profile එකේ පෙන්වන්න. ඒ සඳහා ඔයාගේ Google එක refresh කරලා බලන්න. refresh කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ Gmail address list එකේ ඔයාගේ Gmail address එක බලා ගන්න පුළුවන්.
මේ සඳහා ඊමේල් ඇඩ්‍රස් එක ක්ලික් කරාට පස්සේ පහලින් ඔයාලට පහලින්ම ඔයා සකස් කරගත්තු Gmail ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපි අලුතෙන් හදාගත්තු Gmail ඇඩ්‍රස් එකේ නැවත වතාවක් සැකසුම වගේක් තියෙන හදාගන්න මම ඒ ටික හදාගන්නවා. මම ඒ සඳහා අලුතෙන් හදාගත්තු Gmail ඇඩ්‍රස් එක ක්ලික් කරලා Google account එක මාරු කරගන්නවා අලුතෙන් හදාගත්තු Gmail ඇඩ්‍රස් එකට. මෙන්න මේ විදිහට ප්‍රොෆයිල් සලකුණක් වෙනස්ලා තිනවට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රොෆයිල් සලකුණ ක්ලික් කරන්න. ඒ ප්‍රොෆයිල් සලකුණ ක්ලික් කරාට පස්සේ නැවත වතාවක් ඔයාගේ අලුත් ඊමේල් ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන්. ඒ ඊමේල් ඇඩ්‍රස් එක ළඟ තියෙනවා manage your Google account කියලා. එතන ක්ලික් කරගන්න. ඒ manage your Google account කියන තැන ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට Google account එක open වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ හරහා තමයි ඔයාගේ Google account එකේ setting හදාගන්න තියෙන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් කහ පාටින් තියෙනවා add recovery phone කියලා. මෙතෙන්ට ඔයාලට එතන click කරලා ගිහිල්ලා ඔයාලට phone number එකක් add කරගන්න පුළුවන්. ඒ කියන්නේ Google account එක නැති වුණොත් වගේ ඔයාලට මේ Gmail address එක recovery කරගන්න මේ phone number එක ඇතුළත් කිරීම අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ වගේම ඔයාලට මම ඉදිරියේදී කියලා දෙන්නම් two step verification දාගන්න විදිහ. ඒ කියන්නේ Gmail address එකේ ආරක්ෂාවට ඒ කියන්නේ ඔයා Google account එක login හැම පාරම ඔයාගේ phone number එකට කෝඩ් එකක් එනවා. කෝඩ් එක ලබා දුන්නොත් විතරයි මේ Gmail address එක සඳහා log වීමේ හැකියාව තියෙන්නේ. ඒ කහ පාටින් තිබුණු add recovery phone කියන තැන click කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතනදී ඔයාලට තවත් Gmail address එකක් ඇතුළත් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. phone number එකත් ඇතුළත් කිරීමේ හැකියාවක් තියෙනවා. ෆෝන් නම්බර එක ඇතුළත් කරනකොට ඔයාගේ රටට අදාළ ජාති කොඩිය කියන්නේ සිංහ කොඩිය මෙතන සිලෙක්ට් කරලා ඊට පස්සේ බිඳුව නැතුව ඉතුරු ඉලක්කම් 9 මෙතන ඇතුළත් කරන්න. ඇතුළත් කරලා සේව් කරන්න. එතනදී ඔයාට මේ සඳහා වෙන ෆෝන් නම්බර එක ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම යම්කිසි අවස්ථාවකදී ඔයාගේ Gmail address එක නැති වුණොත් ඒ රිකවරි කරගන්න ඔයාට තවත් Gmail address එකක් තියෙනවා නම් ඒක ඇතුළත් කරගන්න පුළුවන්. ඒ හරහා ඔයාගේ Gmail address එකේ ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්. ඊළඟට යාළුවනේ මම ඔයාලට කියලා දෙන්නේ two step verification කොහොමද දාගන්නේ කියලා. ඒ කියන්නේ Gmail address එකේ ආරක්ෂාව සඳහා වෙන කෙනෙකුට log වීමට හැකියාවක් නැති වෙන පරිදි මෙතනදී තියෙනවා security කියලා. එතන click කරගන්න. ඒ security කියන තැන click කරගත්තට පස්සේ ඔයාලට පහළට යනකොට බලා ගන්න පුළුවන් two step verification කියලා තියෙනවා. එතන click කරගන්න. ඒ two step verification කියන තැන click කරගත්තට පස්සේ ඔයාට ඒ two step verification on කරගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතන phone number එක add කරලා නැති නිසා එතන on කරගන්න බෑ. phone number එක add කරා නම් මේ වෙනකොටත් ඔයා මෙතන two step verification on කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉදිරියෙන් tick mark එකක් දාන්න විතරයි තියෙන්නේ. මෙතන add phone number කියන තැන click කරලා ගිහිල්ලා නැවතත් මෙතනින්ම උනත් phone number එකක් මෙතන add කරගන්න පුළුවන්. ඊට අමතරව authenticator කියලා එකකුත් තියෙනවා පහලින්. authenticator කියන security එකත් ඔයාලට දාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් කියන්න. නැත්නම් මම ඉදිරියේදී වීඩියෝ එකක් කරා ගෙනත් දෙන්නම්. අරගෙන එන්නම් කොහොමද authenticator හරහා ඔයාගේ Google ගිණුමේ Gmail ගිණුමේ ආරක්ෂාව තහවුරු කරගන්නේ කොහොමද කියලා. දැන් මම ඔයාලට කියලා දෙන්නේ එතන තිබුණ අර add phone number කියන තැන click කරාට පස්සේ කොහොමද එන්නේ කියලා ඔයාලට මම පෙන්නුවේ. මෙතනදී අර කලින් කිව්වා වගේ මම ඔයාලට කොහොමද රට select කරගන්නේ කොහොමද කියලා මම කියලා දුන්නේ. මෙතන අර ඇමරිකාවේ කොඩියක් තියෙන. ඒ නිසා මම එතන click කරලා ජාතික කොඩිය කොහොමද මෙතන දාගන්නේ කියලා මෙන්න මේ විදිහට රටවල් අයිස්තුවෙන් මම සිංහ කොඩිය මෙතන select කරගෙන ඔයාට දාගන්න පුළුවන්. මෙතන 94 කියලා තියෙන. ඒකෝට බිඳුව නැතෝ ඉතුරු ඉලක්කම් ටික දාලා ඉතුරු ඉලක්කම් 9 දාලා ඔයාට ෆෝන් නම්බර සේව් කරගැනීමේ හැකියාවකුත් අවස්ථාවකුත් මෙතනදීත් ඔයාට ලැබිලා තියෙනවා. ඒ මම කියලා දුන්න ක්‍රම හරහා ඔයාට නිවැරදිව Gmail address එක සකස් කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ හදපු Gmail address එකක් ඔයාට අවශ්‍ය නැත්නම් කොහොමද delete කරගන්නේ කියලා. ඔයාට මෙතන බලා ගන්න පුළුවන් තියෙනවා උඩින්ම data and privacy කියලා. එතන click කරගන්න ඕනේ. ඒ data and privacy කියන දේ click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතනදී ඔයාලා පහළටම යනකොට ඔයාලට තියෙනවා බලා ගන්න තව ටිකක් අපි පහළට යමු. මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් delete a Google service කියලා. ඒ delete a Google service කියන දේ click කරගන්න. ඒ delete a Google service කියන දේ click කරගත්තට පස්සේ delete your Google account කියලා බලා ගන්න පුළුවන් වෙනවා ඔයාට. ඒ delete your Google account කියන තැන click කරගන්න. එහෙම click කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්
පොඩි වෙලාවක් මේ විදිහට ප්‍රොසෙස් වෙන්න කාලය යනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. එතන පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ටික් මාක් දෙකක් දාන්න තියෙනවා. ඒ ටික් මාක් දෙක දාන්න දාලා delete account කියන දේ ක්ලික් කරන්න. ඒ ටික් මාක් දෙක දාලා delete account කියන දේ ක්ලික් කරාට පස්සේ ඔයාට ඔයාගේ Gmail account එක delete කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි තව දෙයක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ Google account එක දින 28ක් ඇතුළත, ඒ කියන්නේ මාසයක් වගේ කාලයක් ඇතුළත ඔයා නැවත වතාවක් password සහ Gmail address එක ගහලා යම්කිසි ආකාරයකින් log වුණොත් delete වීම සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක තියාගන්න delete කරගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කිසිම හේතුවකටවත් මාසයක් යනකම් ඔයා ඒ account එකට log වෙන්න එපා. ඒ විදිහට දින 28ක් යනකම් log වුණේ නැතුවම අනිවාර්යයෙන්ම ස්ථිරවම මේ Google account එක delete වෙලා යනවා. ඔයාලට delete කිරීමට අවශ්‍ය නම් මේ විදිහට මම කියපු විදිහට කරලා දින 28ක් ඒ කියන්නේ මාසයක් යනකම් නිකමටවත් ඔයා log වෙන්න යන්න එපා. අනිවාර්යයෙන්ම delete වෙලා යනවා. ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ. මම ඔයාලට කියලා දුන්න විදිහට ඔයාලට Gmail address එකක් සකස් කර ගැනීම සඳහා නිකරට delete කිරීමක් සිදු කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඔයාලට විවිධ අවස්ථාන් වලදී අවශ්‍ය වෙන විදිහට Google account එකක් එහෙම නැත්නම් Gmail address එකක් සකස් කරගන්න කියලා මම ඔයාගෙන් ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ සම්පූර්ණයෙන් බලපු ඔයාට නිවැරදිව Gmail account එකක් සකස් කරගන්නේ කොහොමද කියලා තේරුම් යන්න ඇති කියලා මම විශ්වාස කරනවා. නොතේරුණ තැනක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න යන්න මම reply පණිවිඩයක් ඔයාට එවන්නම්. එහෙනම් යාළුවනේ මේ වගේ වටිනා වීඩියෝකින් නැවත ඔයාලව හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.